ආයිබෝවන් කියලා පිළිගන්න ආපු අපේ පැන්ත YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනාම අපි අර කලින් වීඩියෝ එකේදී සඳහන් කරපු සඳකඩ පහන පෙන්වන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඒක මේ අවස්ථාවේදී ඇඳලා තමයි තියෙන්නේ ආන්නේ. එන්න අපි ඒක බලමු. මේ මෙතනින් දිස්සන්නේ සඳකඩ පහන. ඊටාම අලංකාර විදියට ඉදලක් භාවිතයෙන් තමයි ඒක නිර්මාණය කරන්නේ හාමුදුරුවෝ. සෑම දිනකම උදෑසන මේ බුදු ගයාට ප්‍රදේශය අතු ගන්නකොට ඒ විදිහට හාමුදුරුවෝ එතන සඳකඩ පහනක් නිර්මාණය කරනවා. එතන එහෙන් අපිට බලා ගන්න පුළුවන් අර හාමුදුරුවන්ගේ මල් වගාවක් වෙනුවේ. ඒකේ අද වැස්ස නිසා මල් පිපිලා තියෙන්නේ. අපේ කසිතයි එන්න ඔයාලා දෙන්න ආයි මල් ටික. ඔව් රදීස් බලන්න ඇත්තටම මේ හාමුදුරුවෝ මේවා ඉඳලා ලස්සනට මේ මල් පිපිලා තියෙනවා මේ සීතලට උඩින් මීදුම් තියෙනවා. ඇදහැළුණු වර්ෂාව නිසා තමයි මේ මල් මෙච්චර ලස්සනට පිපිලා තියෙන්නේ. මේ වගේ ලස්සනට මේ වගේ පින්න හැදිලා මීදුමත් එක්ක ඉදිරියෙන් බලා ගන්න පුළුවන් තව ඕකිඩ් වගාවකුත් තියෙනවා. දැන් නම් විව්වින් පොයින්ට් එකේ නම් වැඩි මොකුත් බලන්න බෑ. ඒක එක පැති වලට වහිනවත් පේනවා අපිට. මීදුමත් එක්ක හදිසනේ. ඔව්. අපි කලින් වීඩියෝ එකේදී සඳහන් කරා හාමුදුරුවන් මේ භාවනා යෝගයේ වැඩ සිටින කුටි කීපයක් මේ ආරණ්‍යයේ තියෙන බව. අපිට කලින් පෙන්වන්න බැරි වුණු කුටියක් තමයි මේ ස්ථානේ තියෙන්නේ. මේක තමයි ප්‍රධානම කුටියක් වෙච්ච කුටියක්. ඒක ඔයාලට පෙන්වන්න කලදී අපේ බ්ලොග් එකේ සායටින් අපේ හසිතයි. ඉතින් බලන්න අපි යන් බලන්න මේ තමයි අපේ අතීතය සංගුණු ගස්වලින් වැහිලා ඊටම අලංකාර පරිසරයක තමයි හසිතයි මේක පිහිටලා තියෙන්නේ නේ. ඔව් ගල් ගුහා ආශ්‍රිත තිබිච්ච මේක හදිස මට හිතෙන්නේ මැටි ගහලානේ. ඔය මැටියෙන් ඊටම මැටි බිත්ති තමයි තියෙන්නේ. ඒ කියන්නේ හාමුදුරුවන්ට අවශ්‍ය සිසිලස ලැබෙන පරිදි මැටි බිත්ති වලින් තමයි නිර්මාණය කළ තියෙන්නේ. අපිට බලා ගන්න පුළුවන් මේක තමයි යන්න තියෙන්නේ. මේ වගේ මේ කලින් ඉඳපු මේ අවස්ථාවේදී හාමුදුරුවන් වහන්සේලාගේ මේ අවස්ථාවේදී නම් මේ කුටිය පොඩ්ඩක් වසල් දාලා තමයි තියෙන්නේ. ඊටමත් මේ සිත සංගුදුන් වන ස්ථානය. අපිට බලා ගන්න පුළුවන් දැන් අර ඈතින් පේනවා බලන්න හාමුදුරුවරු අතීතයේ භාවනා කරපු ස්ථානයක් මට හිතෙන විදිහට ඒක. ඔව් ඒක ශිලා ගල් කුට්ටියක් මත තමයි හිටලා තියෙන්නේ. එවනට තියෙන්නේ ගල් පතුරක්. විශාල ගල් කුට්ටියකින් පතුරක් පිටින් එලා ගියපු කොටසක් තමයි වික්ෂුන් වහන්සේලා. ඔබට පේනවාද ආරක්ෂා අපි පුළුවන් තරම් මේ ජංගමුදුර කතන භාවිතයෙන් තමයි වීඩියෝ කරන්නේ. මේ එතන ආසනයක් වගේ සකස් කරලා තියෙන විදිය ඔබට පේනවාද? අපි මතක් කරන්නේ මාතර දිස්ත්‍රික්කයේ හෝ ළඟපාත ඉන්න කෙනෙක් හරි ලංකාවේ කොතන හරි ඉන්න කෙනෙක් නම් ඉන්න පහසුකමක් තියෙනවා නම් මේ ආරණ්‍ය සේනාසනයට ඇවිල්ලා බලලා යන්න හරි දානයක් පූජා කරන්න හරි ඉන්න කියලා තමයි කියන්නේ. මේව බලලා ඔයාලා ඇවිල්ලා මේ අපේ මේ පරණ දේවල් අපේ හාමුදුරුවෝ කියපු විදිහට මේක තමයි මේ ආරණ්‍ය පළවෙනිම ආරණ්‍ය සේනාසනය. ඔව්. මේ මෙන්න මේකත් මේ රදීස මේ මොකද පරණ මේ හදපු නිකන් මේ පොකුණක් වගේ පොඩි ගලක් මත උදාලක් පොකුණක් වගේ දෙයක් තමයි ඒක. ඒ වගේ දෙයක් තමයි. මේ පෙන්ජා YouTube නාලිකාව සමගින් ආපහු හමු වෙන ඉතින් අපි සමු ගන්නවා. ස්තුතියි.